2024 2025 අවුරුද්දේ පැවතුණු මාර්තු මාසේ පැවතුණු ඕලෙවල් විභාගයේ ත්‍රිකෝණ ජ්‍යාමිතිය ගාන තමයි අපි දැන් හදන්න යන්නේ. මෙහෙම රූපයක් දීලා දෙනවා බලමු කියලා තියෙන ඒවා ABCD සමාන්තර ශ්‍රේණි මුලින්ම මේ රූපය ඇඳ ගන්න වෙනවා. මම මේ කොපියක් දාගන්න පල්ලෙහාට. ඊට පස්සේ ඒකට අපි ඉගෙන කරමු. මේ කියලා තියෙන එක බලමු. මේ රූප සටහනෙන් අපිට ඒක දාගන්න පුළුවන්. ABCD සමාන්තර ශ්‍රේණි. මේ ABCD කියන්නේ සමාන්තර ශ්‍රේණි. ඒ කියන්නේ මෙයාට මෙයා සමාන්තරයි, මෙයාට මෙයා සමාන්තරයි, ඒ වගේම සම්මුඛපාත සමානයි. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. සම්මුඛපාත සමානයි. ඊළඟට E යනු BC හි මධ්‍ය ලක්ෂ්‍යය. ඒ කියන්නේ BC මේ ඉරි කැලලයි මේ තනි ඉරයි සමානයි. මම කොළ පාටින් දානවා. එයාට මේ කොළ පාට එක්කෙනා සමානයි. මධ්‍ය ලක්ෂ්‍යය F යනු BC හි මධ්‍ය ලක්ෂ්‍යය F BC හි මධ්‍ය ලක්ෂ්‍යයද F යනු F කියන්නේ 3න් 1යි DC. මේ DC වලින් 3න් 1යි. ඒ කියන්නේ මෙයා A නම් මෙයා 3යි A. එහෙමනේ 3න් 1 හැදෙන්නේ. 3න් 1යි. DC වලින් 3න් 1යි. විනාඩියක් ඉන්න. ඒක අපි ඉච්චර සලකන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට 2යි මෙතන ඉඳන් මෙතෙන්ට 1යි. මේක ඒක අපි මතක තියාගමු. මේක ටික රවුම් කරගන්න අපි අවශ්‍ය වුණාම දාගමු. ඊළඟට කියනවා AB රේඛාව දික් කර තියනවලු GCD හම්බෙනවලු. ඒ කියන්නේ මෙහෙම මේ කියවලා ලියාගන්න තියෙන AB රේඛාව දික් කරන ලද EF රේඛාවට දික් කරන ලද FE රේඛාවට මේ රේඛාවයි මේකයි එක දික් කරාම G වලදී හැම. ඒ කියන්නේ මේ රූපේ හැදලා තියෙන හැටි කියන්නේ. ඊළඟට කියලාදී මේකයි මේ යට එකයි දික් කරාම එච් වෙනවා කියලා. AD රේඛාව දික් කරන ඔය කියන්නේ AD රේඛාව දික් කරන ලද EF ට EF කියලා තියෙන්නේ. E වල E පැත්තෙන් ඉඳන් යන්නේ F පැත්තට. H වලදී හමු වෙනවා. ඒ කිව්වා. ෆෝමියුලා එක මේක අඩු කාලෙකින් ඉවර කරන්න එපා. ෆෝමියුලා එක BGE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය බව වෙනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ තියෙන්නේ. අපි බලමු මේ රූපේ හොඳයි නම් කලර්ස් වැටෙයි හරියට. BGE මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි අංග සමයි කියලා පෙන්වන්න තියෙන්නේ. අපි දැන් ඒක පෙන්න මොකද්ද? මේ කෝණයට මේ කෝණය සමානයි ප්‍රතිමුඛ මේ පාද දෙකක් සමානයි. එතකොට ඊළඟට මේ සමාන්තර හින්දා මේ සමාන්තර එකම සමාන්තර එකනේ. මෙයාට මෙයා සමානයි. එහෙනම් හරි දැන් කෝකෝප අවස්ථාව යන්නේ. අපිට පළවෙනිටම කෝණයක් කියන්න පුළුවන් FCE සමානයි EBG හේතුව ඒකාන්තර කෝණ. ඊළඟට FEC සමානයි BEE ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ. ඊළඟට CE සමානයි BE දත්තය. එහෙනම් එම නිසා BGE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය අවස්ථාව පා නෙමෙයි කෝ පා රෝමිනකන් එක කරා ඉන්න රෝමිනකන් දෙක BF සහ GC යා කර සමාන්තරස්යක් වීමට හේතුවක් කරනවා. BF මෙයයි අනිත් එක්ක නැති මේකනේ. එතකොට සමාන්තරස්යක් වෙන්නේ. යා කර හේතු දක්වන්නේ. ඇස්තේ පියන්නවත් කර හැකියි. සම්මුඛපාද සමාන හා සමාන්තරයිනේ. ඔය සමාන්තරස්සේ ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් FC සමාන්තරයි BG தත්ත්වය. ඒ සමාන්තරස්සේ කියලා තිබ්බනේ. ඊළඟට FC සමානයි BG ඒකට අර හැමදාම ලියන ප්‍රසිද්ධ එක අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සමාන නිසා මේක දිගට ලියලා දාන්න. අංග සම ත්‍රිකෝණවල අතිරි අනුරූප අංග සමාන නිසා. එහෙනම් ඒව නිසා
මෙයාලා කියලා තියෙන එක නා BGCF. එයාලා දීලා තියෙන විදිහට ලියන්න. BGCF චතුරස්‍රය සමාන්තරස්‍රය. සමාන්තරස්‍රයේ හේතුව තමයි සම්මුඛ පාද සමාන හා සමාන්තර නිසා. රෝම ඉලක්කම් දෙකක් රෝම ඉලක්කම් 3 DG DFH මේ පොඩි එක නා අපි පාටක් දාමු DFH සමකෝණිකයි DG මෙයාට. ඉතින් මෙයයි මේ දෙන්න ඈත තින්නේ. මේ නිල් දෙන්න ඈතින් ඉන්නේ. හැබැයි නිලුයි කහයි දෙන්න එක ළඟ ඉන්නේ. කහ අපි දැන් උඩ ඔප්පු කරලා තියෙනවා ඔය කහයි නිලුයි මේ ලොකු ත්‍රිකෝණ දෙකේ අංග සමයි කියලා. එහෙනම් අපි දැන් එහෙම කරමු. සමකෝණී බව පෙන්වන්න යන්නේ අපි ඒක ලියන එක හොඳයි සමකෝණිකයි කියලා. බව පෙන්වීම කියලා. එතකොට පිළිවෙලයි. මොකද්ද DHF ඒ ලියද්දි තොලුවට යනවා. DFH DFH ත්‍රිකෝණය හා අනිත් එක තමයි BGE 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 ත්‍රිකෝණය අංග සම එහෙම නෙමෙයි සමකෝණික පෙන්වීම. ඒ කියන්නේ කෝණ සමානයි කියලා පෙන්වන්නේ. කෝණ සමාන බව පෙන්වීම. එතකොට අපිට ලියන්න පුළුවන් මේ කෝණයට මෙයා සමානයි. මොකද DFH සමානයි TFH සමානයි EFC ප්‍රතිමුඛ කෝණ. ඊළඟට ලියන්න පුළුවන් EFC සමානයි EFC සමානයි මෙයාට BGA අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා. එහෙනම් ප්‍රත්‍යක්ෂයට අනුව මෙයා සමානයි ආය පාරක් EFC ට මෙයා සමානයි. නම් මේ දෙන්න සමානයි DFH සමානයි DHL වගේ BGE හේතුව ප්‍රත්‍යක්ෂයක පොඩි කාලේ කරපු එක ප්‍රත්‍යක්ෂයකට අනුව දැනවන කෝණ මේකේ කෝණයකට කෝණයක් හරි කියලා පෙන්නවා. ඊළඟට තව එකයි පෙන්වන්න තියෙන්නේ. ඒකට තියෙන ප්‍රත්‍යක්ෂය දාන්න. මෙයාට තව ක්‍රම ඇති සමානට මෙයාට මෙයා සමානයි. ඇයි මෙහෙම Z එකක් හැදෙනවනේ. එහෙනම් ඒකත් කියලා ඉමු HDF සමානයි අපි අර කියලමුනේ HDF සමාන FCE හේතුව ඒකාන්තර කෝණ. ඊළඟට ආයෙ කියන්න පුළුවන් FCE කියන එක නා සමානයි EBE. ඒකට හේතුව අර අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා. එහෙනම් හරි. එහෙනම් දැන් ආයෙ ප්‍රත්‍යක්ෂයට අනුව අපිට කියන්න පුළුවන් HDF සමානයි EBE ප්‍රත්‍යක්ෂයක. එහෙනම් දැන් කෝණ දෙකක් පෙන්නුවා. ඔක්කොම 180 ඉඳ අනිත් එක්කෙනා තනියම ඉතිරි වෙන එක්කෙනා එයා සමාන වෙනවා නිකම්ම. එහෙනම් එම නිසා අපිට කියන්න පුළුවන් මේකේ තියෙන විදිහට DFH ත්‍රිකෝණය හා BGE ත්‍රිකෝණය සමකෝණිකයි. ඊළඟට රෝම ඉලක්කම් 4 බලමු. සමකෝණික නම් ඒක පාවිච්චි කරන්න නැත්තේ. 4 DH සමානයි 4න් එකයි AD බව පෙන්වන්න. 4න් එකයි AD බව පෙන්වීම. DH කියන්නේ මොකක්ද බලමු. DH කියන්නේ මෙන්න මේ ඉර සමානයි 4න් එකයි AD. AD කියන්නේ මේ ඉර. ඒ කියන්නේ මේක නම් මෙහෙ තියෙන මෙන්න මේ ඉර.
දැන් මේ ත්‍රිකෝණ දෙකට අපි දාමු සමකෝණිකයිනේ. අපිට දාන්න පුළුවන් අපිට දීලා තියෙන එක කෙලින්ම අල්ලගමු. අපි පොඩ්ඩක් මෙතන කරමු. එතකොට පේනවා. ඊට මම අතන ලියන්නම් DH සමකෝණික නම් පාද අතර අනුපාතය නියතයි. DH ට අනුරූප පාදය මෙයාගේ BE. BE ඒකට සමාන වෙන්න ඕනි තවත් එකක්. අපි ගමු DF. මොකද අපිට අර උඩ සම්බන්ධයක් දීලා තියෙනවා DF සමාන 3යි D 3න් 1යි DC කියලා. එන්නේ නැති වෙයි දැන් නෑ මේවා දාලා. DF සමානයි DF බෙදීම BG කියලා දැම්මා. ඊළඟට දැන් අපි දැන් අපිට මේකේ තියෙන ඒවා බලමු. මේකේ තියෙන AD නේද? එතකොට AD කියන්නේ AD කියන්නේ BE වගේ දෙගුණයක්. BAD කියන්නේ BE වගේ දෙගුණයක්. එතකොට ඒක අපිට මේ කියලා තියෙන දත්තයට අනුව ගන්න පුළුවන්. අපිට මුලින්ම ලියන්න පුළුවන් BE 2යි BE සමානයි AD. ඒක අපිට දීලා තියෙන දත්තයක්. ඊළඟට තව දත්තයක් මේ ගන්න දීලා තියෙනවා මොකද්ද? DC කියලා. BF සමානයි BF සමානයි 3න් 1යි DC. 3න් 1යි DC කියලා දීලා තියෙනවා. එතකොට දැන් අපිට ආදේශ කරගන්න පුළුවන් මේ සූත්‍රයට DH එක හැම වෙනවා. ඒක ගන්න තියෙන එකක් ඉන්න DH බෙදීම BE වෙනකොට අපිට BE වෙනකොට දාන්න පුළුවන් BE සමානයි AD ට. BE කියන්නේ එහෙනම් AD බෙදීම 2 කියලා දානවා. මේකට සමාන වෙනවා මේ පැත්තේ DF එහෙම වෙනවා බෙදීම ඊළඟට අපිට ඕනි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර BG කියන්නේ මේ සම්බන්ධතාවයට අනුව මෙයා A නම් මෙයා 2යි A. එතකොටනේ 2 1 3යි මේක 3න් 1යි A වෙන්නේ. 3න් 1යි A වෙන්නේ. එතකොට එහෙනම් මෙතෙන්ට වැටෙන්නේ BG වෙනුවට වැටෙන්නේ 2යි. අපි 2යි A කියලා දැම්මොත් මෙතෙන්ට DF වෙනුවට අපිට DF කියලා ලියලා ඉන්න නැතුව එතෙන්ට කෙලින්ම දාන්න පුළුවන්. මොකද්ද අපේ මේ හොයාගත්ත එක DF සමානයි A. ඒට ඒ කැපෙනවා. ඒට ඒ කැපිලා ඊට පස්සේ උත්තරේ එනවා ලස්සනට. මේක හරස් කුංචියක් දැම්ම මේ කැලලම මෙහෙට එනවා. ඒකට DH සමානයි 2න් 1 වාරයක් AD බෙදීම ආය 2 තියෙන. ඒකට ඔක්කොම ගත්තාම 4න් 1යි AD කියලා එනවා. හරිනේ දැන් මොන කටු වැඩක් වගේ එක කරලා පෙන්නනවා. දැන් අපි ඒක අරගෙන පෙන්නන්න. අරගමු කොහොම හරි. මෙතන ගමු ඒක. මම මේ රූපය අරගෙන එකකින් කරලා පෙන්නන්න. ඒකට වඩාත් පහසුයි. ඒක නැවත කරන්න ඕනේ කියලා මගේ ඔළුවට අදහසක් ආවා ඒ කරපු විදිහට. දැන් 4න් 1යි කියලා පෙන්නන්න යන්නේ. මේක පටන් ගද්දි මෙයාලා දීලා තියෙන දත්තයට අනුව මෙන්න මේක DF සමානයි 3න් 1යි DC. DF සමානයි 3න් 1යි DC. ඒ කියන්නේ දත්තය. ඒ කියන්නේ DC සම්පූර්ණ 3න් 1ක්. එහෙනම් මේ ටික 3න් 2යි. 3න් 2යි DC කියලා අපිට ගත්තා කියන්නේ. හරි දැන් එහෙනම් අපි කරගෙන යමු. ඒ ටික 3න් 2යි DC නම් ත්‍රිකෝණ අංග සම නිසා මෙතෙන්ටත් එන්නේ 3න් 2යි DC. මේ විදිහට කරමුකෝ. ඒක ලේසි. හරි 3න් 2යි DC. දැන් මේ පාද දෙක දන්නවා. එතකොට මේ පාදේ කියන්නේ 3න් 1යි DC. හරි එහෙනම් අංග සම මේ ත්‍රිකෝණ මේ සමකෝණික නිසා අනුරූප අංග DH බෙදීම DH ට සමාන මේක එක DE BE සමානයි මේ අනිත් ත්‍රිකෝණේ අපි දීලා තියෙන මේ දන්න පාදේ ගමු DF බෙදීම මේ ත්‍රිකෝණ සමකෝණිකින්ද BG. දැන් ආදේශ කරන්න තියෙන්නේ අපි දන්නවා BG සමානයි මෙතන BG. අපි දන්නවා BG සමානයි HFC කියලා. මොකද ත්‍රිකෝණ දෙක අංග සමයි. අපි මේකේ කලින් උඩ ඔප්පු කළා මෙන්න මේ ලොකු ත්‍රිකෝණ දෙක මේ අංග සමයි කියලා. ඒකට ඒක ගන්න පුළුවන්. එහෙනම් අපිට දැන් මෙතෙන්ට ආදේශ කරන්න තියෙන්නේ DF වෙනුවට අපි දානවා 3න් 1යි DC බෙදීම
DH වෙනුවට දානවා sorry BG වෙනුවට දානවා 3න් 2යි DC මේ පැත්තේ එනවා DH බෙදීම BE DC ට DC කැපෙනවා එතකොට මෙතන තියෙන්නේ 3න් 1 බෙදීම 3න් 2 ඒ කියන්නේ 3න් 1 වැඩි කිරීමේ 8ට 2 උඩට 3 3ට 3 කැපුණාම මේ සේරම ටික සුළු කරාම වෙන්නේ 2න් 1 සමානයි DH බෙදීම BE BE මේ පැත්තට යවනවා එතකොට DH සමානයි භාගයයි B ඊළඟට මේකේ දත්තයක් තියෙනවා සම්බන්ධතාවයක් තියෙනවා මොකද්ද මේ BE සමානයි භාගයයි AD AD සමානයි AD බෙදීම 2 සමානයි BE ඒක දත්තයක් ඒක මෙතෙන්ට හිමීට ආදේශ කර ගමන් අපිට එන්නේ DH සමානයි භාගෙ තියෙනවා ආයේ DE වෙනුවට AD බෙදීම දෙක ඒ දෙකයි අර දෙකෙන් එකයි වැඩි වුණු ගමන් උත්තරේ එනවා 4න් 1යි AD කියලා DH සමානයි 4න් 1යි AD කියලා උත්තරේ එනවා එතකොට සමකෝණික ත්‍රිකෝණ දාලා තමයි උත්තරේ ගත්තේ පේලි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ කැලේ පොඩ්ඩක් දිග්ගැස්සුණා මේ සමකෝණික කියද්දි එකම දේ දෙපාරක් කරන්න පුළුවන් වුණා අපිට ඒක මොකක් හරි වෙන ක්‍රමයකට දෙකම එකපාර කියන්න පුළුවන් ක්‍රමයක් ඕනනම් තමන් හිතලා හදාගන්න මේ විදිහට තමයි උත්තරේ ගත්තේ ඇත්තටම වෘත්ත ගානත් එක්ක බලද්දි මේකේ ටිකක් වැඩ වැඩි නමුත් ලේසියි